හලෝ ඉතින් සේරමට ගුඩ් මෝර්නිං. අදත් ආයෙ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. මේ මම හිතන්නේ ඉතින් යාළුවනේ ඔයාලා සේරම හොඳින් ඉන්නවා කියලා. අද මේ වෙනස් වීඩියෝ එකක් තමයි ගේන්නේ. මට හිතුණා ඉතින් මට ඊයේ මට මස් වර්ගයක් හම්බුණා. ඔයාලා දකින්නත් ඇති දැන්. මේ වලූරු මස්. ඉතින් මේ වයිල්ඩ් පෝට් එකක්. මේක මේ දඩයන් කරන කෙනෙක් තමයි හම්බුනේ. මේ ජර්මනියේ දඩයන් කරන කෙනෙක්. ඉතින් මගේ යාළුවෙක්ගේ තව යාළුවෙක් තමයි දඩයන් කරන්න යන්නේ. මේක අඟහරුවාදා ආලුපු සතෙක්ගේ තමයි මේ මස් එක. ඉතින් මේ දැන් මේ අද ඊයේ තමයි මට හම්බුනේ මේක. දැන් මම මේක උයන්න යන්නේ. මේ ආසාවෙන් ඉතින් වලූරු මස් කෑල්ලක් කන්න ජර්මනියේ. ඉතාලිය නම් කෑවා. ඉතාලියේදී ලංකාවේ මම වලූරු මස් කෑවා. ඉතින් ජර්මනිය එක දැන් තමයි මේ කන්ද යන්නේ පළවෙනි වතාවට. ඉතින් එහෙනම් අපි මස් එක කපලා ගමු. දැන් මේක මම කපාගෙන හොදලා අඩු වැඩි ටික දාලා ටික දාලා තියෙනවා. ඉතින් මෙතන මම ගත්තේ කිලෝ එකක්. මස් එක හැබැයි අරිද්දිම හොඳ සුවඳකුත් ආවා. බලමු මාත් මේ පළවෙනි වතාවට තමයි මේ කන්නේ. ඉතින් පස්සේ මම කියන්න රාහිල කියලා. ඉතින් මේ මාළි කෙනෙකුත් අහලා තිබ්බා මේ මෙහි ඉන්න දැන් ජර්මනියේ එච්චර තාත්ති හොඳ නැහැ කියලා. එයා කියලා තිබ්බා. ඉතින් එයා මෙහි ඉන්න කල්පනාවක් තියෙනවා කියලා. ඉතින් මේ එයා කියලා තිබ්බා අම්මලා තාත්තලාගේ සල්ලි නැහති කරගෙන මෙහෙට එන්න බෑ කියලා මේ එච්චර හරියන්නේ නැත්තම්. ඉතින් මම නම් කියන්නේ මේ පුළුවන් නම් chance එකක් තියනවා නම් කච්චර කල්පනා කරගෙන ඉන්න එපා එන්න කියලා. මොකද ඉතින් අඩු ගානේ මේ රසාවක් කරලා ඉතින් අවුරුදු ටික කාලයක් ඉඳලා ආයෙ ගිය හැකිනේ ඉතින්. ඔව් ඉතින් මේ ටිකේ ප්‍රශ්න තියෙනවා තමයි කොහෙද ඉතින් කොහමද යුරෝපේ එහෙම මේ ටිකේ අර ප්‍රශ්න වගේ තියෙනවා ඉතින්. එහෙම ඉතින් මේ ටිකක් වැඩිලා තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය මුළු යුරෝපෙටම බලපාලා තියෙන්නේ. ජර්මනියේ විතරක් නෙමෙයි. ඉතින් මේ මම හිතනවා දැන් තව ඉස්සරහට ඒක හරියයි කියලා. මොකද මේ දැන් ගොඩක් ඔය ප්‍රශ්න තියෙන ඉතින් මේ ඔය පිටරට කට්ටියත් ගොඩක් වැඩි. ඉතින් අර දැන් උක්‍රේනියාවේ රුසියාවේ අතර යුද්ධෙකුත් තියෙනවානේ. ඒකත් ඉතින් යුරෝපයට සාමාන්‍ය බලපානවා. මොකද ඒක ජර්මනිය ගොඩක් උදව් කරනවා නේකට. ඉතින් ඒවත් ටික මම හිතන්නේ ඉවරුනහම හරියයි කියලා. ඉතින් තව දෙයක් තමයි පක්ෂේ මාරු වෙන්න ලබනවද වගේ ඕක් තියෙනවනේ ඉලෙක්ෂන් එක. ඉතින් ඒක මේ අවුරුදු 18 මේ අවුරුදු තුනට හොඳයි බලමු ලබන අවුරුද්දේ මම පක්ෂේ මාරු වෙයි. ඉතින් එහෙම මාරු වුණොත් ගොඩක් දේවල් වෙනස් වෙනවා ජර්මනිය ඇතුලේ. ඉතින් සාමාන්‍යයෙන් මම කියන්නේ ඉතින් වැඩ කරන්න ඒ කියන්නේ සාමාන්‍ය ඉතින් කෙනෙක් ඉන්නේ වැඩ කරන්නනේ ඒක ස්ටුඩන්ට් වෙනවා නම් ඉතින් ඒක වෙන විදියක් ඉතින් වැඩ කරන්න වෙනවා නම් ඉතින් සාමාන්‍යයෙන් ඉන්න කියලා. මොකද වැඩ කරන කට්ටියට ඉතින් chance එක තියෙනවා. එහෙම ඉතින් අර මේ සමාගතිය විදියට මෙන්න ඉන්නේ. දැන් මෙතන දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමාගතිය කට්ටියට තමයි ඉතින් ගොඩක් ජර්මන් කට්ටිය කැමති නැත්තේ සමාගතේ ඉන්න කට්ටියට. ඉතින් මම වැඩ කරන තැනත් ඉතින් ඒව තමයි ප්‍රශ්න කතා වෙන්නේ. ඉතින් අපි ඇවිල්ලා මේ වැඩක් කරන් ඉන්නවා නම් එයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලා ගොඩක් ඒකට මේ හොඳයි කියනවා ඉතින්. ඒ වගේම කට්ටිය එනවා නම් වැඩ කරන්න විතරක්. ඔය සමාගතේ ඉන්න විදිය තමයි දැන් උක්‍රේනියාවේ ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙහි ජර්මනියේ සමාගතේ විදියට ඉන්නවා. ඉතින් ඒලා තමයි ජර්මනියේ ගොඩක්ම වැඩිපුරම ඉන්නේ. ඉතින් ඒක තමයි මේ ජර්මන් මිනිස්සුන්ට පස්සේ මොකද දැන් ඒලාගේ මේ පෙන්ෂන් එක දැන් ඉතින් ජර්මනියේ කියන පෙන්ෂන් එකක් දෙන්න සල්ලි නැති විදියට තමයි කියන්නේ ඉතින්. ඒවල බලද්දී ඉතින් සන්නාගතයට උදව් කරනවා පැත්තකින් උදව් කරනවා. ඉතින් ඒක තමයි මේ ජර්මන් මිනිස්සු කැමති නැත්තේ. ඉතින් මම අන්තිමට කියන්නේ ඉතින් එන්න කෙනෙක් ඉන්නවනම් එන්නලා කියලා බයක් නැතුව
ජර්මනියේ තාම ඉතින් හොඳයි වැඩක් කරගෙන ඉන්න පුළුවන්. යාළුවනේ දැන් මම මෙතන මේක කබල බෙද ගන්න තමයි යන්නේ. ඉතින් මෙතනදී බෙදපු දුණු පහයි ගම්මිරිසු මිරිසුයි ඉන්සල් කරාබු නැටි තියෙනවා. ඉතින් මේ ටික මම දාලා බෙද ගන්නවා. බලන්න. ඒක බෙද ගන්න ඉතින් කර ගන්න හොඳයි. බෙදගත්තා. ඉතින් මෙහෙම තමයි කබල බෙද ගන්න ඕනේ. ඉතින් මේ වළඳන මම ලංකාවෙන් දැන්ගෙන ආවේ. ලංකාවේ මේ පාර ගියේ වෙලේ. මොකද මේ වළඳන තමයි තියෙන රසෙන්නේ ඔය පොව. කොච්චර සල්ලි දීලා තොඳ බලන්න ගත්තා නේද? මෙඩි වලද තමයි මම රසෙන්නේ ලංකාවේ. ඒක තමයි. ඉතින් මම මේ පාර ගිහලා ලංකාවේ ගිහලා ඉතින් ගෙනාවා. ඇත්තටම වෙනස තේරෙනවා ගොඩක් මේ වළං වල යද්දී. ඉතින් එතකම් මස් එකට චුට්ටක් ලුණු චීකුත් දාගන්නවා. හොඳට හදනවා. ඉතින් උදේ එළිය චුට්ටක් දානවා. අපේ හොඳට ලුණු දාලා Marina. Karakarana sonare. Lalino. Paracono. Ikra karata. මේක මාසයක දාගන්න ඕනේ. ඉතින් දැන් මේ මාසයකට මම දාගත්තා අර බෙදුව ටික. දාලා කලවම් කරගත්තා. ඉතින් මේක තියෙන මෙහෙම වහලා බංගඩි අරගෙන මේ දාගන්න ඉතින් මෙතන මම නැති කරගන්නවා ගොරකෑලි 3ක් වගේ මේ සියඹලා අටනති සියඹලා ලුණු සුදු ලුණු මේ ඉඟුරුයි මේ ලුණු ටිකකුයි ඉඟුරු ටිකයි මේ සුදු ලුණු ටික දාගෙන ටිකක් පලා ගන්නවා ලුණු ටික සේම දාගන්න එපා ටිකක් තියාගන්න මේ බෙද ගන්නත් එක Alpi sana. Ini nyala. Tinggal talaga non. Picture ba talaga naman na eh. Karan talaga. Wow. Ini maker man yang photo di kata kan. Pwede ka ba daan ng kanto yung hotel daan niya? Pwede ka ba daan? Ini. Tinangkag kita mo. Yan doon. Pwede ka daan, no? Dagan na may kotaga to lulu. May tigring guruit, lunuit, lunuit. Tika dagan, no? Kau na yun. ජර්මනියෙත් මේ වගේ උයනවා කියන්නේ නැති වරද එක මහා රාතලයක් උයන්න තාසයි
ඊට පස්සේ මම රම්පේ කරපිංචා ටික රම්පේ ටික දාගන්නවා. ඒක සෝතත් වෙනවා නේද? ඉතින් මෙහෙම බැලුනහම ටිකක් මෙහෙම බැලුනහම මස් එක දාන්න. මස් එක ගන්නට කවුරුනේ. මේක ටිකක් කරකවලා තව වොන්දත් තිබ්බනේ ඉතින් හොඳයි ඉතින් මම ගාව තියෙන මේක තමයි ඉතින් ටිකක් කරකවලා මේ කොරක කැලි හතරක් වගේ දාගන්න දාලා යනවා ඒක. ඒක කිලෝ එකක් වගේ දිනනවා නේද? ඉතින් මේක කොහොම තැම්බෙන්න තියෙනවා ඉතින්. ඉතින් බලමු මේ සුටක් කරකවලා බලමු මොකද. මාළේ suonat තියෙනවා වගේ මේක ටිකක් මම කලම් කරනවා. මොකද ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේ වනදු ෂූට් පොඩි ඒ වුණත් දැන් අර දෙම්බීගෙන යද්දී මස් එකේ වතුර යනවානේ. ඒක හරි යාන්ට එනවා ඇති වගේ බලන්න. ෂූට් කලම් කරලා මම ආයෙ වහලා යවනවා ඒක ඉන්නේ. ඉතින් මගේ නිමාඩු දවසෙත් ඉතින් මම ආසම වගේ යන්න. ඒ ලංකාවේ ස්ටයිල් එකට වන්දු යද්දි නිකන් ගතියක් තියෙනවා නේ. මම ගාන්න තියෙනවා. ඉතින් මම මේක සීම්බලක් දැම්මා. අගතු සීම්බලයි ගොඩකට අන්තිමට දාගත්තා. ඉතින් දැන් මේක හිඳගෙන තියමු. පස්සේ ඉඳුනාන් පස්සේ යමු. බැලලා බලමු. සම්බන්ධයෙන් හොඳටම ඉඳලා තියෙන්නේ. ඒක ගන්න හොඳට ඉඳලා. මේක ගින්දර වහමු. ගින්දර වහමු. Ya kalah මාර සුවඳක් එන්නේ පොතේ සුවඳක් එනවා. මේක අමාරු බයිට් එකක් විදියට ගන්නවා මාරු මස් එක. කපලා කියලා පුරුණ හොඳට. ඉතින් බයිට් එකට නම් සුපරි. මම බියර් දෙකුත් එකකින් දැම්මම දෙන්නේ. ඉතින් කවරේ ඔයාලා ජර්මනියට එන්න බලන් ඉන්නවා නම් ජර්මනිය ඉන්න කෙනා මේ බියර් එක බොන්න. මේ බියර් එක මහා රසක් තියෙනවා. නේ. හරි. පස්සේ නිරත් යන්න තියෙනවා හන්දෑව එකකින් දාන්න ඉච්චර බියර් එකක් හිටලා තාම බොන්න.
බලන්න රස කොහොමද කියලා. ඇත්තටම හරි. මසක හයියන්නේ එම බුරුන්නේ ගාන තියෙනවා. ඉතින් යාළුවනේ එන්න මසක බියරුත් ගහන්න යනවා. I think cheers. Mahal suppen. ඉතින් අද වහින්නත් එක්ක ඉන්නෙම එළිය. එළියද වහින්න ඉන්නේ. ඉතින් මේ ඉස්ලා මං කිව්වා වගේ අවරේ ජර්මනියට ඉන්න ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන් එන්නලා. ඒක ලොකු chance එකක්. බය වෙන්න එපා. මොනවාද ඒවිලා මේ නැයිලා. ගේමක් ගහගන්න පුළුවන්. බය වෙන්න එපා. බය නැතුව එන්න. අද මම ඉතින් මේ වීඩියෝ ගෙනාවේ ස්පෙෂල් එකක් ඉඳලා. ඉතින් මම සාමාන්‍ය ගෙදරත් මම උගෙනවා. පොක් එකක්. ඉතින් ජර්මනියේ යන්නේ ඉතින් මෙහෙම තමයි. අපි සාමාන්‍යයෙන් ඉතින් මට පළවෙනි වතාවට ජර්මනියේ ඇවිල්ලා මේ වගේ මේ වයිට් පෝර්ක් එකක් හම්බුනේ. ඉතින් ඒක තමයි අද පළවෙනි වතාවට ඉව්වේ. නැත්තම් නිකන් පෝර්ක් උයනවා මෙහෙම. ඉතින් මේ අද ස්පෙෂල් එකක් ඉඳලා වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් ඉතින් ආය අලුත් වීඩියෝ එකක් හම්බුනේ. අද මම ගිහින් එන්න. මතක් කරලා channel එක subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න. ඉතින් ආය අලුත් වීඩියෝ එකක් හම්බුනේ ජර්මනියේ ඉඳලා. අද මම ගිහින් එන්න.